මම නිතරම කිරිබත් හදන්නේ රයිස් කුකර් එකේ. ඒක හරිම ලේසියි. මම සාමාන්‍ය විදියටම බත ගහ ගන්නවා. දැන් මේ බත පැහිලා තියෙන්නේ. ඒක දැන් කූරු ගා ගන්නවා. බත පැහෙනකම් මම පොල් ගාලා උකු පොල් කිරි ටිකක් ලෑස්ති කරගෙන තියාගත්තේ. ඒකට ලුණු ටිකක් එහෙම දාලා මේ බත් එකට එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න තමයි තියෙන්නේ. පොල් කිරි එක දැම්මට පස්සේ බත් එකට අපි නැවත කුක් කියන එකට බත දාගන්න ඕන. කුක් කියන එකට දාගෙන ටික වෙලාවකින් ඒක ආපහු ඕම් එකට එනවනේ. ඊට පස්සේ ආයෙ අපට කුක් කියන එකට දාගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් අපිට කිරිබත හදන්න තුනිහි කරගන්න පුළුවන් විදියට එනකන් බත වෝම් කියන එකේ ටික වෙලාවක් තියෙන්න ඇරලා තමයි අපි කෙසෙල් කොලේට දාගන්න ඕනේ. දැන් මම කිරි ටික දාගෙන තියෙන්නේ. දැන් කිරි මම ඒ වෙලාවේ කිරි ටිකක් මදි වගේ දැනුන නිසා ටිකක් තව එකතු කරගත්තා. දැන් මෙන්න මේ පදම වුණාම කෙසෙල් කොලේට කිරිබත් ටික දාගන්නවා. ඊට පස්සේ අපිට කැමති විදියට ලස්සනට තුනිහි කරගෙන කෑලි කපා ගන්න තියෙන්නේ. මම හරිම පොඩි කිරිබත් එකක් හැදුවේ දෙන්නෙකුට වගේ සෑහෙන. හැන්දේ තියෙන ටිකත් මේ විදියට සූරලා දාගන්නවා. මුලින්ම මම කරන්නේ කෑලි ටික මාක් කරගන්න එක. ඊට පස්සේ කෑලි ටික වෙන් කරගන්නවා. දැන් අපේ කිරිබත් ටික රෙඩි. ලුණු මිරිස් ටිකක් එක්ක කන්න තමයි තියෙන්නේ.